ඇත්තටම සහෝදරවරුනි මට මාර ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සමහර වෙලාවට කල්පනා කරනවා. අපි රංජන් රාමනායක කියන සහෝදරයා. ඒ කාලේ අතීතයේ කියපු දේවල් දැන් අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවනේ. ඒ මිනිස්සගේ මේ ප්‍රජා අයිතිවාසිකම් තානම් කරේ කොහොමද? ඒ කියන්නේ මේ කොන්ද පණ තියාගෙන ඒ කාලේ අතීතයේ රාජපක්ෂ අපරාධකාරයන්ට විරුද්ධව කතා කරපු මිනිස්සෙකුට ප්‍රජා අයිතිවාසිකම් තානම් උනේ කොහොමද? කල්පනා කරලා බලනකොට හරිම ප්‍රශ්නයක් අපේ රටේ මේ කියන්නේ රටක නීතිය සාධාරණ ඇත්තටම එහෙම වෙන්න විදියක් නැහැනේ. මම මේ අදටත් කල්පනා කරනවා. මේ මිනිස්සයා කියපු දේවල් දැන් අදටත් ඇත්ත වෙලා තියෙනවනේ. හැබැයි මේ මිනිස්සයාගේ ප්‍රජා අයිතිවාසිකම් උල්ලංඝන මේ තානම් කරලා මාර සිද්ධි වෙව්වා ලංකාවේ. ජනාධිපතිතුමනි කාරුණික ඉල්ලීමක් සාමාන්‍ය අපි වගේ පුරවැසියන්ට තියෙන අයිතිවාසිකම් ටික රංජන් රාමනායක නැමැති අවංක මිනිසට ලබා දෙන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබට පුළුවන් මේ වැඩේ කරන්න. දූෂිත දේශපාලුවෝ කෙලින් කතා කරන මිනිස්සයාගේ කට වහන්න ගත්ත තීරණ අතීතේ ඒක ගැන අපිට පැහැදිලි සිද්ධාන්තය. රටේ අවංක මිනිස්සෙක් ජනාධිපති වෙලා ඉන්නවා. රටේ ලස්සන හිත පිරිසිදු මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්නවා. ඒ මිනිස්සයා ජනාධිපති වුණාට පස්සේ අපිට තේරෙනවා මොකද්ද මේ යන සිටුේෂන් එක. ඔයාගේ වැඩ පිළිවෙල ගැන මාරම අපිට මාර ක්ලියර් ආඩම්බරයි. හැබැයි අර යට හානවුන් ගැන නම් අපිට කිසිම ආඩම්බරත්වයක් නැහැ. ඒකත් කිලින් කියන්න එපා. ආණ්ඩුවට සම්බන්ධ කෑලි තමයි කොටස්කරුවෝ තමයි. හැබැයි හානවුන්ට නම් හානවා කියලා අපි කියනවා. ඒක වෙන මොකද? ජනාධිපතිතුමනි ඔබතුමාගේ මේ ඉල්ලීම කරන්නේ අපි අර රංජන් රාමනායක නැමැති අවංක මිනිසට. අපිට පෞද්ගලික ජීවිතේ අදාළ නැහැ. ඒවා එයාගේ පෞද්ගලික ජීවිතේ. හැබැයි අසාධාරණයට එරෙහිව ජීවත් වෙච්ච කතා කරපෝ අපි නම් මේ අද ඉන කතා කරන්න ගත්තේ. අතීතයේ තනියම කතා කරුවා පාර්ලිමේන්තුවේ අපි දැක්කා ඒ කාලේ. අපි පොඩි කාලේ. අපි දැන් ලොකු මිනිස්සු වෙලා අපි දැන් වයසෙන් පරිණත වෙන ගමන් ඉන්නේ. හැබැයි අපි පොඩි කාලේ දැක්ක එකම චරිතය රංජන් රාමනායක. ආයේ රංජන් රාමනායකට විපක්ෂේ දාලා නැහැ, ආණ්ඩු පක්ෂේ දාලා නැහැ. කෙලින්ම කියන්තේ දෙක් බෙල්ල ගහලා ගත්ත මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියනවා කියලා ආරංචි වෙච්චාම මාරම කනගාටුයි. ඇත්තටම කතන්දරේ. ඇයි? එහෙම වුණොත් අපිටත් කවදාද දවසක ওই ටික වෙනවනේ. එහෙම වෙන්නේ කොහොමද? යකෝ අපි මේ හදවතට එකක කතා කරන මිනිස්සු. අවංකව කතා කරන මිනිස්සු. අසාධාරණ දෙයක් කතා කරන මිනිස්සු. එහෙනම් මුලින්ම පොයින්ට් එක වෙන්න ඕන ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිස මෙන්න මේ කතන්දරේ අපි කියන්නේ අපි මේක ඉස්සරහට සමාජගත කරනවා. මෙන්න මේකට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න. අනිවාර්යයෙන්ම මේකට උත්තරයක් නොදුන්නොත් අපිලටත් ඔයාලා වෙනුවෙන් කතා කරන්න හැකියාවක් නැති වෙනවා. මොකද හේතුව අපි ඔයාලා වෙනුවෙන් කතා කරුවත් අපිටත් කවදා හරි දවසක අසාධාරණ වෙනුවෙන් කතා කරලා රංජන් රාමනායක වගේ චරිතයකට වෙච්ච දෙයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම අසාධාරණයට එරෙහිව කතා කරන මිනිස්සුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කිසි කෙනෙකුට බෑ. එහෙම කරන්නේ කොහොමද? එහෙම කෙරුවේ දූෂිත පාලකයෝ. රාජපක්ෂ පැලැන්තිය ගෙරි රාජපක්ෂලා. ඔන්න පාංකඩ කල්ලිය රට විනාශ කරපු කාලකන්නි පාංකඩ කල්ලිය තමයි ඔය වැඩේ කෙරුවේ. ඒක අපි දන්නවා අපිට තොරතුරු තියෙනවා. හැබැයි ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිස මේ කතන්දරේ කියන්නේ රංජන් රාමනායක වැනි ඒ වගේ චරිතයකට ප්‍රජා අයිතිය සිවිල් පුරවැසියෙකුට තියෙන අයිතිය ලබා දෙන්න වහාම ක්‍රියාත්මක කරන්නේ වැඩේ. වහාම ක්‍රියාත්මක කරන්න. අපි මේ බැගෑපත්ව ඉල්ලන්නේ වගේ ජනාධිපතිතුමනි ඔයගෙන් ඉල්ලන්නේ පුළුවන් ඉක්මනට ඒ දේ එතුමට ලබා දෙන්න. මට කියන්න තියෙන එච්චරයි. මං වගේ තව 100,000 ගුණයක් මිනිස්සු ඉස්සරහට කතා කරා ඔය ගැන. ඒ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණේ කෙලින් කතා කර
ඇත්තටම කිව්වොත් එහෙම රංජන් රාමනායක වගේ මිනිස්සෙක් කෙලින් කතා කරපු එක නම් වැරද්ද. එනැති අපිටත් කෙලින් කතා කරන්න බෑ. බැරි වෙනවා ඉස්සරහට. මොකද හේතුව? අපිටත් අපේ ප්‍රජා අයිතිවාසිකම් සීල් පුරවැසියෙකුට තියෙන අයිතිවාසිකම් අපිට නැතුව ගියොත් එහෙම අපි මොකද කරන්නේ? එහෙනම් අපිත් බිය විය යුතුයි. ඔබලා වෙනුවෙන් කතා කරන අපිත් බිය වෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමනි මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම රංජන් රාමනායක නැමැති ඒ පුරවැසියට ශ්‍රී ලාංකික සාමාන්‍ය පුරවැසියෙක්ගේ තියෙන අයිතිවාසිකම් ටික අනිවාර්යයෙන්ම ලබා දෙන්න කටයුතු කරන්න. ජනාධිපතිතුමනි ඔයාලා රෙස්පෙක්ට් අපි කරනවා, රෙස්පෙක්ට් කරනවා. හදවතින්ම කරනවා. I love you. වහාම ඒ ගැන සී බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් ඉක්මනට යාට ඒ ටික ඒ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හදලා දෙන්න. ඔච්චරයි මං කියන්නේ. thank you වාට.